rock paper scissors මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙයා මේ vlog එකක් කරනවා guys දැන් අපි යනවා මේ වහිනකොට පායේ guys ගම් වතුර අපිට මේ hello යාළුවනේ welcome back to my YouTube channel ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට මගේ හොඳම යාළුවගේ උපන්දින vlog එක අරන් එනවා ඉතින් guys මේ vlog එක නම් අනිත් vlog වගේ නෙමෙයි හරිම fun vlog එකක්. ඉතින් මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් මම මේ මගේ යාළුවට gift එකක් අරගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් guys මෙන්න මේ ගත්ත දේවල් උපයෝගී කරගෙන මගේ යාළුවාට ත්‍යාගයක් නිර්මාණය කරමු. ඉතින් මං එයාට ගත්ත පර්ස් එකට ලස්සන key tag, ball bands වගේ item add කරා. මේ තියෙන්නේ මම අර කලින් පෙන්නපු shop එකෙන් මගේ යාළුවට ගත්ත shirt එක. ඉතින් මේ shirt එක ලස්සනයිද කියලා පහලින් comment කරන්න. ඉතින් guys මම මගේ යාළුවට gift එක pack කරලා ඉවර වෙලා මම එයාට සුබ පැතුවා. හරි ඉතින් මේ තමයි මේ vlog එකේ දෙවැනි දවස. ඒ කියන්නේ නොවැම්බර් 18 වෙනිදා. ඉතින් මෙදා තමයි මගේ යාළුවගේ උපන්දිනේ. ඔන්න යාළුවනේ මම ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරනවා. ඔයා තාමත් මගේ WhatsApp channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන description එකේ link එක touch කරලා මගේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඔන්න guys ඉතින් මම මගේ යාළුවෙක් ගෙදර ආවා. ඉතින් දැන් මගේ අනිත් යාළුවත් ආපු නිසා එයා එයාගේ gift එක unbox කරන්න තමයි මේ හදන්නේ. මම දන්නේ එලි දුන්න එක. ලබුපු. මම මගේ කන පෙන්නන්න. හරි first one is done. දාලා බලන්න size හරිද කියලා. ඔව් අනේ size එක දාලා බලමු. ඕනේ. ඔය it's mine. සෙලෝ ටේප් මිසි බාරක් විතර. මිසි බාරක් විතර. අවුලන්නේ ඉල්ලම දාන දෙයි ඉතින්. උතනින් ගන්න. ඔය හිතන්නේ දැන් මොකක් වේවිද ඔක ඇතුලේ තියෙන්නේ box එකක් තමයි තියෙන්නේ නෑ ඔයා මොකක් හිතාවිද නෑ box එකක් තියෙනවා මේක ඇතුලේ මාට හිතේ ඇතුලේ මොන වගේ දෙයක් ඇතුලේ ගෙස් කරන්න ඈ ඕක මේක අංගෙට තිබ්බ box එකට හැදුවේ ඒක ලස්සනයි නේ මම ඊයේ දැක්කයි වගේ එකක් කාපෙන් ඉතිරුවේ තියෙන නෑ ඕක තිබ්බේ නෑ ඔය જાතිය ඔය තිබ්බේ නෑ ඔය විතරයි ඕක ඇල්ල බලන්න ඒ පස්සේ කොහොමද මම අරගෙන මේක තියෙන පොත් එක මේක තියෙන නම් පොත් මම කඩලා බලන්න ගොඩක් කරා යනුනේ දැන් පිළිවෙලකට තියෙන්නේ පිළිවෙලකට තියන්න මට පෙන්නන්න ඕනේ අපේ කට්ටියට Oh guys, තනියම කන්න වේවා. මුල් පොළොතට මොගේ වුයි. නෑ guys, තනියම කන්න තියෙන තනියම. ඔය දෙන්න මගේ last one. Oh
මේ ඉන්දුමිනිගේ පන්තිනට හම්බෙස්ට ගිෆ්ට්. ඔන්න ඊට පස්සේ අපිට පොඩි සංග්‍රහයකුත් හම්බුණා. ඔන්න ගයිස් අපි ඊළඟට ගැහැණු පිරිමි මල් පළතුරු සත්ති මඟර ලකුණු කරන්න තමයි යන්නේ. එහෙනම් ඔයා මෙතන ගයිස් ඔය මගේ යාළුවා කෑ ගහන්නේ මම වාඩි වෙලා ඉන්න පුටු ඕනි කියලා. ඒ වුණාට මම ඒක දුන්නේ නෑ. ඉතින් ඔයත් මේ සෙල්ලම ඔයාගේ යාළුවොත් එක්ක කරලා තියෙ නම් පහලින් කමෙන්ට් කරන්න. අනේ ඒක නබ්බි මේ ඉඳන් කරමුකෝ. නෑ මේ මම බලන්නේ නෑ බා. මම මේ ඉඳන් කරන්න. උඹලා ඉඳන් කරලා. අපුර කියන්නේ තියෙන්නේ. මට අමාරුයි නෝනා. ඔබේ හාට බලන්න දැන්. එයාට තමයි යන්නේ. අනේ සක්කුලේ. අද මේ කුපාඩිය දෙකේ. මොන කුපාඩි වැඩ කරන්නේ මොකද්ද? පොඩේ මම පොතේ මූණ වහගන්න. ඉතින් ගයිස් එයාගේ vlog එකට අපිව පෙන්නන්න ඕනේ කියලා අපිට පොතෙන් මූණ වහගන්න කිව්වා. නෑ පොතකින් වහගන්න ඉතින් යාළුවනේ මෙතනින් එහාට තමයි සුපිරිම වැඩේ උනේ. ඉතින් මේ vlog එක skip නොකර බලන් ඉන්න. ගයිස් අරයත් vlog එකක් කරනවා මම ඒකත් පෙන්නන්නම්. හරි දැන් අපි දැන් ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර ලකුණු කරන්න යන්නේ. හරි ඔයා කියන මුල් අකුර දැන් මම කියනවා නේද? ඔව්. හරි දැන් මේ ගැහැණු පිරිමි මල් පළතුරු එහෙම ලියාගෙන තියෙනවා මුලින්ම මම අකුර කියනවා. ඉතින් මගේ යාළුවගේ නම් පටන් ගන්න යන්නේ නිසා එයා අපිට යන්න තමයි ලියන්න දුන්නේ. ඉතින් යාළුවනේ මේ සෙල්ලමේ රූල්ස් ටිකක් මම ඔයාලට කියන්නම්. ඉතින් මේකේ ගැහැණු පිරිමි මල් පළතුරු සත්තු නගර ලකුණු තමයි මේ සෙල්ලමේ නම. ඉතින් ඔයා මේ දෙන අකුරට ගැලපෙන විදියට ඒ අකුරෙන් පටන් ගන්න දේවල් තමයි ලියන්න ඕනේ. ඉතින් මේක තමයි මේ සෙල්ලමේ තියෙන ප්‍රධානම රූල් එක. Stop. 1 2 3 4 5 6 7 8 9 10 හිමීට කෑ. 60 වෙනකන් හිමීට. ඔව්. 31 මම මුලින් කියන්න. ඉන්දුමිනිනි. ඉන්දුනි. ඔව්. ඉනුලි. හරි 10යි. ඉතරන. ඉන්දුමිනිනිලි. නෑ ඉන්දුමිනිල්. ඉන්දුමිනිනිල්. 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 ඉනුක. මොකක්ද? ඉදිමල. ඉද්දමල. ඉල්මල. ඉන්දි. මොකක්ද? ඉන්දියාප්. ඉන්දියාප් කොහෙද? පළතුරක්. Oh my god. Bye. ඉද්දේවා. ඉස්සා. ඔයා ඉන්නේ කියලා කියලා. රටේ. ඔයා මොකක්ද කියන්නේ? මොකද්ද? මම ඉස්සා. මම තිසා. මං ඉස්සා. ඔයා මොකද? ඉසා. මම ඉද්දේවා. ඉද්දගොඩ. ඉබ්බාගම. ඉහළගොඩ. ඉබ්බාගම කියලා එකක් තියෙනවද කියලා ගයිස් යටින් කමෙන්ට් කරන්න මම මේගොල්ලෝ ෂුවර් නෑ. මම ඉහළගොඩ ගයිස්. ඉහළගම කියන්නේ මොකද්ද? ඉහළගම කියලා එකක් අහලා තියෙනවා. ඉහළගොඩ. ඉද්දගොඩ. මම ඉහළගොඩ. ඔයා මොකද්ද ලිව්වේ? මම ඉබ්බාගම. ඉබ්බාගම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉබ්බාගම නෙවෙයිනේ තියෙන්නේ ඉබ්බා ගමුව නේද? 3 4 5. අනේ මට 50යි. 45යි බං. මට ඔයාලට මොකද 50 වෙන්නේ? 50. දැන් දෙපාරක් ඇගහුවනේ හරි පටන් ගන්න. දැන් යන්නේ.
මයන්න. මයන්න. ගයිස් මම දැන් මයන්න ලියන්න යන්නේ. අරගෙන ලියන්න. කියන්න බෑ හොඳේ. හොර ගන්න බෑ. එක දෙක තුන ඉවරද? හරි ඔයා කියන්නේ මිදින්දි. මලිතිනි මිදුන. මලිතිල් මිදන්ද. මලිතිල් මිදන්ද. මිරිස් මල මානෙල්. මිදි මැංගුස්. මීමුවා මීයා. මල්ගාවිල මිනුවන්ගොඩ. ඕ 60යි. 55 මට 60යි. හරි දැන් මම අකුර කියන්නේ අපිට තමයි ඡයන්න ප්‍රශ්නයක් තියෙනවා මට. සතෙක් හමුණාද? ගමන් තියනවද? කරන්න දෙන්න. මම එකක් හදනවා. නෑ මට එකක් මතක් වුණා. සතෙක් ඉන්නවද ඇත්තටම? සතුනි කියලා තමයි කියන්නේ. චතු කියලා තමයි ඉතින් ලියන්නේ නෑ. ස්ටොප්. 1 2 3 4 5 ඉවරවා? 6 7 8 9 මිනිට ගණන් කර 35 ඉවරයි. කාලය අවසానයි. Wait a minute. Who are you? ඉතින් ගයිස් මේ ඉන්නේ මගේ ට්‍රැක් යාළුවා. ඔයාටත් මෙන්න මේ වගේ ට්‍රැක් යාළුවෝ ඉන්නවද කියලා පහලින් කමෙන්ට් කරන්න. 50 51 52 53 අනේ හම් ඉවරයි. හරි. චීටා. චීටා චීටා. සතු සිනි. මම ලිව්වා චන්ද්‍රිකා. සතු සිනි. ඈ නම සතු චකති චතුරිල්. චන්ද්‍රික. චකත චෙරිමල. චෙරිමල. චෙරි චෙරි තමයි. චංගුමියා නෑ එහෙම නෑ. එහෙම කට්ටිය. චූලා. එහෙම නෑ. අයගේ චූලා ඉන්න ඉස්කෝලේ. චීටා මට විතර 10. චෙල්ලා ගොඩ. චලංගම. අපි ඒකට 10ක් දාගමු. මට 30යි. 30 40. ඔයාලා 40 කිව්වනේ මට මම චෙල්ලා ගොඩ ඒකට දාගත්තද? බෑ එහෙම බෑ නම් 30යි. මට 30යි දැන් උයන්න. උයන්න උයමු ගිහිල්ලා. මන්න උයන්න කියලා කිව්වේ ගිහිල්ලා.
ඉතින් යාළුවනේ අපි අමුතු නම් ලිව්වේ මොකද හැමෝම සමාන නම් ලියන නිසා. එතකොට අපිට ලකුණු අඩු වෙනවනේ. ඒක හින්දා අපි අමුතු නම් තමයි ලිව්වේ. ඒ වුණාට මගේ අර ට්‍රැක් යාළුවා නම් හොර ගමුයි හොර නමුයි ලියලා එයා තමයි අන්තිමටම පළවෙනියා වෙන්නේ. බලන් ඉන්නකෝ. ඒ උත්තරින් මඩ ගණන් ගන්න එපා. 39. හරි. උදායි. උෂානි. උදුරමිනි. ඕ නෑ උමුරමිනි. උදරක. මන්ද. උමුරන්. උඩවැඩියා. උගුරැසමල. උපුල් මල. උපුල් මල කියලා ගතියද ගායි. කියනවා. උපුල් මල තියෙද guys? උගුරැස්ස. උගුරැස්ස. උගුඩුව. උණු වතුර. උණු වතුර. බින්දුවයි. උරුමියා. උගුඩුව. උකුණා. උරුමියා. ඌරගහ. ඌරගහ. ඌරගහ මං හන්දිය. මේ එයා ලියලා තියෙන හැටි බලන්න. 60යි. හන්දිය ලියලා. 10 40 හරියෝ. සි. මට. 10 20 40 45. හරි දැන් එන්නේ කෙවාරේ. ගඩියනේ. යන්නේ පළතුරු යනවා. මොනේ? මේ මොනද? අනේ යන්න කියන්නේ පොඩ්ඩක්. වයි. ඔව්. මට ඉංග්‍රීසි එක වරුණ කයන්න. මට ඉංග්‍රීසි මතක් වෙනවා. එක දෙක තුන හතර පහ හය හත කියන්නේ මට ඒක මතක් කරගන්න එක. 10 මට කම මතක් වෙන්නේ නේ වාට. ඉවරයි. ඉස්සර. අනේ. 30 හරිද? කසුනිලි. කමලා. කතුරකේ. කතුරකි. කසුනිල්. කිරියා. කැකිරි මල. කහමල. ඊනම් දෙකක්. මම කස්තුරි මලයි හිඩාරම් මලයි හේතුකින් කමන්ටයි. කැකිරි. කොමඩු. කටුවන්නාසි. එහෙම තියෙන්නේද? කටුවන්නාසි නෑ අන්නාසි තියෙන්නේ. නැහැ. කටුවනෝද තියෙන්නේ. වලියල තියෙන වැරදි. කටුවනෝද තියෙන්නේ. කටුවන්නාසි නෑ. බින්දුවයි. කටුවන්නාසි නෑ. නෑ. කටුවන්නාසි නෑ අන්නාසි තියෙනවා. මම කටුව කොමඩ තියෙනවා. කොමඩු. කඩිය. කීරමින්. මොනවද? සතේ. කීරමින් කියන්නේ සතෙක් නෙමෙයි. කීරමින් කියන්නේ කන දෙයක්. නැත්තම් ලියන්න. නෑ කොහොමද අම්මේ. ආරක නුන් වතුරේ. කඩිය වල්ලිවේ කඩිය. නෑ කො කීරමින් දිනවා.
කොස් ගොඩ. කඩුවෙල. කදුරු ගහවෙල. මට 60යි guys. ගයිස් කදුරු ගහවල කියලා එකක් තියෙන. මම දැන් ප්ලේස් එක කොට මාර්ක් කරනවා. අමාරුයි දැන් බහන්දලා ඉන්නවා. ඩිග්‍රඩි ගාරේ ඩිගා. හරි පොල් කටු මාරේ. ගයිස් 30 40 50 60යි මට. අනේ දැන් එකතු කරමු. ලව් දැන් Q&A එකක් කරමු ඊට පස්සේ. හරි දැන් එකතු කරමු. guys 5 ලග්න 6 කරන්නේ. 8 8 9 10 11යි. ආ මේකට 10යි. 12 13 14 15 16 17 18 19 20 21 23 24 මට 240යි. 10 15 20 අයියෝ 25යි. පහයි අර කොඩේ. මේවා හරියට කියලා බලන්න. පහයි 11යි 20යි 20යි මට 265යි. ඈ? ඔව්. ඉච්චරින්න කොහොමද? දෙන්න දෙන්න. ඔක දෙන්න. මේ ආවුණු අතරේවත් ලියන්න 65ක් එන්නේ කොහොමද? මොනවද මම මේ ලකුණු? කොහොම හරි යාළුවනේ මං කිව්වා වගේ ඔන්න හොර යාළුව නම් දිනලා ඉවරයි. ගයිස් මේගොල්ලෝ හොර කරනවද දන්නේ මම නම් ඉතින් සාධාරණ විදියට මට 240යි. 255යි. ඒ තමයි වඩා වැඩිනේ. ඔව් 260 ගානක් ඉන්නේ. හරි තියෙනවා. ගයිස් මම තමයි අන්තිමයා. guys මම ready වෙන්නේ. ගයිස් මම නෑ පළවෙනි. හා මේක ලකුණු දාන්න බෑ. දැන් Q&A එකක් කරමු. ඒ කියන්නේ hey guys ඔන්න අපි දැන් question and answer අපි දැන් Q&A එකක් තමයි කරන්න හදන්නේ. ඔන්න එහා පැත්තේ ඉන්න ඉන්දුස් ඩ්‍රීම් ඉතින් මම ඕගොල්ලන්ට කලින් දැම්මනේ මේ දැන් අපි කරන්න යන්නේ දැන් මෙයාත් මේ vlog එකක් කරනවා ඒකයි මේ කරදරේ මාත් vlog එකක් කරනවා මම තමයි in the stream subscribe in the stream. නෑ නෑ හරි දැන් පටන් ගමු හරි මුලින්ම ඔයා පටන් අර අරකද අයි මොකද? දන්නේ එක මුලින්ම මුලින්ම, ආකර්ෂණය. ඒ කෙනාට එක ගන්නද හැමෝටම එකද? ඒ කියන්නේ නෑ හැමෝටම එකයි. ඔයා අහන එකට අපි හැමෝම උත්තර දෙන්න. ගයිස් මෙතන ඔයා මේ මමයි මෙයා විතරයි පෙන්නන තව එක්කෙනෙක් ඉන්නවා එයාව ගන්න බෑ එයාව බලාගෙන නම් in the stream එකට ඉන්න බෑ. එයාගේ මූණත් පේනවා නික. අර දන්නේ එයාට මුදිනේ ළමවලත් බෑනේ. හරි ගයිස් දැන් අපි ගන්න යන්නේ දැන් මම එයාගෙන් ක්වෙස්චන් එකක් අහන්න ඔයාට යන්නේ උත්තර දෙන්න ඕනේ. මමත් උත්තර දෙන්න ඕනද හරි ඔක මොකද? දන්නේ නිකන් ඔයාට නෑ ඔයා ඔයාගේ හොඳම යාළුවට කරලා තියෙන ලොකුම බොරුව මොකද්ද? ගයිස් පොඩ්ඩක් ඉන්න මම තමයි මෙයාගේ හොඳම යාළුවා දැන් මේ උත්තර දෙන්න ඕනේ. හරි කියන්න. ඒ මෙයාගේ මල්ලි මෙයාගේ මල්ලි. ඒක දැක්කද? දන්නේ මම ඒක ප්ලේ කරලා දානවා. හරි. හරි. ලකුණු බොරුව. මේකටත් පේන්න කියන්නේ. බොරුව. මුලින්ම යාගෙන් අහනවා. හරි වා කියන්න. මම මතක් කරගන්න ගමන් යාගෙන් අහන්න. එහෙම මට බෑ. බොරු ගොඩක් හරි ඔයා කියන්නේ ඉතින් ඔයා කියන්නේ. මමද බොරු ගොඩක් තියෙන අත්වශයෙන්. ඇත්තම කිව්වොත් බොරු නම් ගොඩක් තියෙනවා. මේ දැන් ටිකට කලින් මම මෙයාට බොරුවක් කිව්වා මේ ටැග් දෙන වෙලාවේ මේ ඒක නම් ඉතින් ලොකුම බොරුව නෙමෙයි. දැන් ලොකුම බොරුව තමයි. එහෙම මතක නෑනේ. මේ පොඩේ මේකට කියන්නත් බෑ මේකට. මුලින් කියන්න මම පුළුවන්ද? වඩයි අවුලන්නේ නේද? ඒක අවුලන්නේ. මල්ලි වෙනවා. මාත් එහෙම කියලා දේ. මාත් එහෙම කියලා තියෙනවා. 6 වසරේදී 6 වසරේදී අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා නෙමෙයි. ඒ වුණාට අපි ඒ වගේම කරලා තියෙනවා. මේ අපි 7 දී තමයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා උනේ. 6 දී අපි ඉච්චර අඳුරන්නේ නැහැ. පන්තියට වෙන්න විතරයි. ගයිස් මගේ අනේ කැමරාව පොඩ්ඩක් අවුල ගිහලා මගේ නම් ඉතින් ලස්සනට තියෙන දන්නවනේ. ඉතින් මං වැඩික් කියලා. හරි ගයිස් ඉතින් මම මේගොල්ලන්ට කරලා තියෙන ලොකුම බොරුව තමයි මම හෝම්වර්ක් කළා. මේගොල්ලන්ට කියලා තියෙනවා මං කරේ නැහැ කියලා. ඒක තමයි ඉතින්. හරි දැන් ඕගොල්ලෝ පාරේ කියන්න. හරි සුමමට දෙන්නේ. මෙහෙම අල්ලන් ඉන්නම්ම. ඔයා ඔයාගේ වාරේ මම කරපු ලොකුම බොරුව
ඇත්තටම මේක තමයි. මොකද එහෙම බොරුවක් කියලා මතක් වෙන්නේ නැහැ. ඕන තරම් කරලා තියෙනවා. මේ යෙන්ඩිට කරලා තියෙන ලොකුම බොරුව තමයි උල්දු වටේ කාලා තියෙන හොරෙන් සල්ලි අරන් ඔයගොල්ලෝ කොහොමද දක්ෂයින්? ඇයි ඉතින් මුණ පෙන්නන්න කරේ? මගේ මුන්න පෙන්වන්න බා හොඳේ මම ඉච්චර එක. ඔයාගේ මුණ පෙන්නන්න. ඇයි උඹාරකෙත් එහෙම හරි දැන් යොල්ලිගේ වාරේ යොල්ලි කියන්නේ. කියන්නේ යනු කවුද කැමති මෙයා ස්ටඩි ව්ලොග් කරනවට කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම බොරු ගොඩක් තියෙනවා. නෑ නෑ මං ගන්න හදන්නේ. කියන්නේ කා බොරු ගොඩක් තියෙනවා ඒ අර බැලු guys බැරියා ගයිස් ඒගොල්ලෝ අනේ මේක හදලා මේගොල්ලෝ මන් නැතුව වැඩක් කරගන්න බෑ කෝ දෙනම හදලා දෙන්න කෝ දෙනව හදලා ඔය පැත්තට නෙමෙයි අනිත් පැත්තට කොහොම පැත්තට හරි හදලා දෙන්න කයින් දැන් දානවකෝ ඔන් කරපන් එයාට ඉතින් guys මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න චතු vlogs with me guys මේක subscribe කරන්න subscribe ආයි මේ මගේ යාළුවගේ channel එකේ නමක් දාන්න මම ඕගොල්ලන්ට පොඩේ එයාගේ නම ඉන්දු ස්ට්‍රීම් ඉතින් එයාගේ channel එකක් බලන්න මේක බලලි ඉවරලා එයාගේ බලන්න හොඳේ guys මේ අනිවාර්යෙන්ම එහෙම සමහර කාට මෙහෙම කරලා දෙන්න තොරන්නේ guys මේ තියෙන ඉන්දු ස්ට්‍රීම්ස් මගේ chance එකනේ දැන් ප්‍රශ්නයක් අහන්න දැන් මෙයාගේ guys chance එක දැන් මගේ chance එක මම හිතනවා මෙන්න එකක් කල්පනා කරනවා ඔයගොල්ලෝ නම මේ මම ලයිව් වල ලියනවා ඉතින් මගේ ලයිව් එකට සෙට් වෙන්න ඔමින්න මම මේ වගේ නේද මම ලයිව් එකේ නම් ලියද්දි මේ වගේනේ මේ යාගේ බඩුවක් එකනේ මේ ඉක්මනට කරන්න අපේ යාළුවෝ බලන්න ඔයාලට ඉස්කෝලේදී වෙච්ච මතක කරන සිදුවීමක් ඉස්කෝලේදී හරි කොහෙද ගොඩක් අපි රාස්කෝටි කරමු අනේ නම් කරුවද නෑ අපි මේ වෙන සෙල්ලමක් කරමුකෝ අල්ලන්න සෙල්ලම් හැංගි මුත්ත කරමු බ්ලොග් එකට දාන්නේ කොහොමද ඔන්න අදර මේ අපි ඒක කරමු හරි ගයිස් අපි මේක ඉවරයි අපිට එකක් හරියට කරගන්න බෑ බලමු අපි ඊළඟ එකවත් සාර්ථක ගයිස් ඊළඟට අපි හැංගි මුත්ත කරන්න හදන්නේ අපි දැන් හැංගි මුත්තු ගන්න හදන්නේ ගයිස් rock paper scissors shoe rock paper scissors අනේ මේ වා බෑ කලේ ෂූ එච්චරයි rock paper scissors shoe ඈ rock paper scissors ඉක්මනට බෑ හරි අනේ rock paper scissors shoe rock paper scissors shoe rock paper scissors shoe guys මට තමයි හොයන්න දෙන්නේ හරි guys චතු vlogs with me do streams හරි දැන් මම හොයන්න යනවා තප්පර 50යි තප්පර ඔව් තප්පර විනාඩි ගණන් කොහෙද හැංගෙන්න දන්නේ නැහැ 60ට ගණන් ගන්න තොර විනාඩිය හැංගෙන්න දන්නේ නැහැ ආයෙ නා 60යි එළියේ බෑ ඇතුලේ විතරයි 3 2 විනාඩිය 1යි මේ පැත්තට 3 2 1 1යි 2යි 3යි 4යි 5යි 6යි පන්නම 60 guys මං එනවා අබ්බල් කාමරේ ඉන්නවද කියලා ඇඳයට හැංගෙන්නත් පුළුවන් ඇඳයට නම් නෑ බලමු ගයිස් මේගොල්ලෝ නෑ මේ ඇන්නවත් බලමු කොයි මේ කාමරේට යමු මේකෙත් නෑ
හරි මේක මට මෙසේ ඉන්නවද කියලා. නෑ බලු කුක්කෙක් ඉන්නවා ගයිස්. නෑනේ මේගොල්ලෝ මෙතන දන්නවා එක්ක. හරි හරි කොහොනේ නෑනේ. දැක්කද මෙතන ඉන්නවා ගයිස් එක්කෙනෙක්. මෙතන එක්කෙනෙක් ඉන්නවා. මම මේ vlog එකක් කරන මේවා යන්නේ හම්බුනේ නැද ගයි? නෑ යන්නේ හම්බුනේ වත් යන්න දැන් එන්නේ. ඔයා පාත් එක්ක නේද ආවේ? නෑ මං තනියම. ඔයා මල්ලිත් එක්ක ආවේ. නෑ මල්ලි ඉතින් මෙතන යන්නේ. මම මෙතන බලන්න නැතුවද ගියේ? මම මෙතනට ආවේ නැහැ. මං අද නිදන් බැලුවේ මෙයා මෙතන. හරි දැන් මෙයාට තියෙන්නේ ඉන්ඩස්ට්‍රි. හරි. තප්පර 60. ඔව්. Guys, මන්ට අර හැංගුණ තැනම තමයි හැංගුනේ. හැංගෙන තැන නෙමෙයි. Guys, මන් දැන් හැංගිලා ඉන්නේ. බෑ දැන් මේගොල්ලෝ කිව්වනේ. අන්න දැක්කනේ guys මේගොල්ලෝ හොයන්නේ. දැන් ආයි මුලින් නම් බෑ. ඒක බෑ. ආයෝ ගන්න. උඹ එනකොටම පේනවා උඹ. හරි ඔබලන්නේ. මට හැංගෙනලා තිබුණේ නෑ මම හොයාගත්තේ නැත්නම් ආයි තප්පර 60ක් ගණන් කරන්න එක ඔට්ටු නෑ මල්ලිලා කිව්වනේ. බෑ මල්ලිත් එක්ක නෙමෙයි මල්ලිත් එක්ක නෙමෙයි ආයි මං කුස්සියට ගිහිල්ලා ආවේ. හරි guys හැංගෙන තැනක් නෙමෙයි. Guys, මට හැංගෙන තැනක් තිබ්බේ නෑ. මට කලින් ජනලිව හොයාගත්ත දෙයක් හොඳයි. මම හිතන්නේ එල්ලිව හොයාගත්තා. guys, මමත් මේගොල්ලෝ හොයාගත්තා. මට තමයි කියන්නේ කරන්න තියෙන්නේ. මම හිතුවේ ඊට කලින් මේ මාව හොයාගන්නේ කියලා මම හිතපු තැනත් එක්ක. ඔයගොල්ලෝ ගෙදර හැංගෙන තැනක් නැහැ. ඔය ඇත්තම කිව්වා. මම කියලා ගන්න. දැන් හැංගෙන තැන නැහැ. साड़ी वाला में है आपको
කන්නඩියක් තියෙනවා. අර කරනවා මේක. කපන්නේ. ඒ මේ පාටත් මම නෙමෙයි හොයන්නේ මේගොල්ලෝ. නෙමෙයි නේද තියෙන්නේ. මම මේ සියට ගයිස් ඇඟිලා ඉන්නේ. කකුල පේනවා හරියට හිටා චුට්ටක් පස්සට ගියා නම් මුකුත් පේන්නේ මම මේකට පේනවා. ගයිස් මම මෙතන හැංගිලා හිටියේ. නැහැ. දැක්කේ නැහැ. දැන් එදිනේ හක්කට ඉතින් කොහොමද? දැන් කන්න යන්නේ ගයිස්. මම කන්න හදන්නේ. මේ ඉන්ඩස්ට්‍රීම්. මම මේක වැඩි හඬ කවන්න යන්නේ මොකද එතකොට මේකේ ෆන් එක නැති වෙනවා. ඉතින් මේකේ හින්දා මම හඬ කවන්න බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක මම කරන්නේ නැහැ කියලා කියන්නේ. මේ එයාට පිස්සු. හරි ගයිස් දැන් අපි කන්න යන්නේ. එන්න කලින් නම් වීඩියෝ. ගයිස් මම තේරෙනවා. අනේ කොට ලොකුයි තගේ. හරි මල්ස. ගයිස් It's ඉතින් ගයිස් මේකේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නම් ගණන් ගන්න එපා මොකද එදා හයියෙම වැස්සා. ඉතින් මේ vlog එකේ අන්තිමට මම මොකක්ද උනේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. අතින් කඩන නෑ කතුරන් කටින් කඩනවා මම ඉතල. අපි මල්ලිට හදාගෙන හපුවද? හප්ප පම්බන් ඕක ටික පණි මොකින්ද? කටිනේ. පිස්සු මුලාද ඕකන. මොකද මම බෝඩ කරේ? ගියක් බාම මම මතකනේ පාට. කොයි තන්දරක දෙන්න අරක දෙන්න. ඒක අන්න මොකද ඉතියා මොකද මොකද්ද බම් වෙලාද? ඒක තමයි. මොකද වතුරට නේ ෆෝනේ වතුරට නේ. ෆෝනේ වතුරට නේ. පිස්සුද? ගයිස් මෙයා මගේ ෂර්ට් එක අරගෙන. ඒ මාගේ. බබෙන්න. ඒක නිකන් හරියමුතුයිනේ. මම හිතේ අර මේව කියලා රේන් කෝට් කියලා. රේන් කෝට් නෙමෙයි. රෙදි. රෙදි යකෝ. ඒක ලස්සනයි නේද? දැන් කිසිම සිල්ලක් නැහැ. තව ටිකක් මෙහෙන් ගන්න. ඕක මම පොඩි ඒ ඔය වීඩියෝ එක. අර පැත්තට හදන්න. නෑ නෑ මොන්නේ ඔය ඇති. ඒක ලස්සනයි. නෑ නෑ දැන් ඔය ඇති. ඔව් බන් දැන් ඇති. මටත් ඇතිලා තියෙන දැන්. මේ මේක හදන්න බැරිද කටින් වල? කොහොම එක අල්ල ගන්න. හරි.
නෑ ඒක හදලා කරා. මේක පොඩ අමුතුයි. ඒක මේ වෙලානේ පොඩි වෙලා. අනික ලස්සනයි බං. පොඩි. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Inda. Happy birthday. Happy birthday to you. Happy birthday to you. ඔන්න ගයිස් අපි දැන් අරගොල්ලොන් ගෙදරින් ඉඳන් දැන් එන ගමන් මෙහෙට වැස්සෙන්න දැන් පාරයට වෙලා තියෙන දැන් අපි මෙතනින් යන්න ඕනේ කොහොම හරි. යමු. මෙන්න ගයිස්. දැක්ක නේද? කෙල්ම වතුර වලකින් අපි යන්නේ දැන්. පොඩ්ඩක් ඉන්න. ගයිස් දැන් අපි යනවා මේ වහිනකොට පායේ. ගයිස් ගම් වතුර අපිට මේ. ගම් වතුර. ඇත්තටම ගයිස් මේක මාරම සුපිරි සමහරක් වෙලාවට හිතෙනවා එපා වෙනකොට. ඉතින් ඕගොල්ලෝ පැත්තට ගස්සම් මේ වගේද කමෙන්ට් එකක් දාන්න. ගයිස් වතුර මාර සීතලයි. බයික් එක යනවා ගයිස්. මං ගාලි බයික් යනවා. ගයිස් මගේ දිනමත් තිබුණා. තාමත් ගයිස් මේ බලන්න මේ පිටිසිඳු වතුර. දැන් අපි ඒ ගොඩ වෙන්න යන්නේ. ගයිස් ඔයගොල්ලෝ දැන් මම පෙන්නන්නම් අපි කොහෙන්ද ආවේ කියලා. මෙන්න මේ වගේ ගඟක් වගේ සහිත ස්ථානකින් තමයි ආවේ. මේ බලන්න හැමතැනම යට වෙලා ඉති. එකපාරේ වහින්න ඕනේ මුළු ගමම යට වෙනවා තව ටික දවසකින්. එහෙනම් guys මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඊළඟ vlog එක දානකම් ඕගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.